අවරෝෂන් මේ හරි දැන් තමයි මේ සාකච්ඡා දෙක තුනක් එක ෂෝ ගොඩක ඒවා අතේ වාගේකත් කතා වුණ එක. මේ එතකොට බංගොඩට දාලා තිනවා ෆ්ලෑෂ් බෑක් ලක්ෂ 18ක්. හරිද? ඔව්. ලක්ෂ 18 ඒ 18ට එනවා. ෆ්ලෑෂ් බෑක් ෆුල් බෑන්ඩ් එක. ඒකට කින්ස්ලි වාට ආටිස්ට් කෙනෙක් විදිහට හම්බ වෙනවා ෆ්‍රී. ඊට පස්සේ ඇරේ සවුන්ඩ් සිස්ටම් දෙකක්. ඊට පස්සේ ජෙනරේටර්ස් දෙකක් එනවා. ඊට පස්සේ එනවා ලයිට් ස්ටේජ් එකට දාන අලුත් අර දැල්තෙන් ගෙනාපු කම්ප්ලීට් ලයිටින් සිස්ටම් එක. ට්‍රාන්ස්පෝර්ට් ලේබර් කොස්ට්. ඔකට තමයි 18 හැදෙන්නේ. ඔව් එතකොට ඔයා ගන්න ඕනි ස්ටේජ් එක LED වල අපි දැන් මේ දවස්වල අපේ concept එක ගහන ඔය සමන්ගෙන් හරි ඩිලන්ගෙන් හරි ඔය දෙන්නගෙන් කෙනෙක්ගෙන්. ඔව්. කවරින් එකත් අපි දෙන්නම් මේ අපි ඉස්සරහට දිගට වැටක් ගහන්න ඕනේ. ඔය දැනට හොඳට කරනවා කියලා හිතන් ඉන්න කෙනෙක් අපි නිකන් මේ ක්ලික් කරලා තියෙනවා. ඔව්. මේ කවරින් එක හොඳයි. ඔය දැන් ගහන ෂෝ සෙට් එකෙන් ගොඩක් ගහලා තියෙන හේතු තමයි. ඔව් දැන් අපි මෙහෙමයි ඒ අර ස්ටේජ් හරි මේ ස්ටේජ් ගන්න කවරින් එකයි වටේ ලයිට් උයි අපි මෙහෙන් දාගන්න පුළුවන්. මෙහි තියෙනවා. ඒතකොට කොහොමද වැට ගහන්නේ? අපි දැන් ගහන අලුත් වැට. ඒ කියන්නේ කොතනද ගහන්නේ? ඉස්සර දැන් හදපු අර GI පයිප් නෙමෙයි. GI පයිප් නෙමෙයි. කෙලිම හදපු වැටක් තියෙනවා බාර් වලින්. ඒ බාර් වලින් ගහන එක ගහනවා ඉස්සරහ පුටු ඉඳලා කෙලින්ම එහා පැත්තේ කරවලේ සවුන්ඩ් සිස්ටම් රැක් ටික වැහෙන්න මේකට ළඟට යනකනුයි මේ පැත්තේ දාන පෙට්ට මේ සවුන්ඩ් රැක් ටික වැහෙන දිගටම. ඔව්. ඒක කෙලින්ම අර පයිප් මේ බට වලින් ගහ මේ හතරස් මේ වලින් ගහපු වැටක්. ඔව් මට තේරෙනවා. ඔව් ඒ වැට තමයි ඉන්න ඕනේ. GI පයිප් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒක සාර්ථක නැහැ. ඒක ලස්සනත් නැහැ. ඒක සාර්ථකත් නැහැ. ඔව්. එතකොට ඒක මේ ඊට පස්සේ ආටිස්ලා හතර දෙනෙක් දැන් ඔයා ටිකට් එක කීයද දාගෙන ඉන්න හිතන්නේ? ඒක තමයි දැන් අර මේ කරන කට්ටිය එක මම කෝඩිනේට් කරන්නේ දැන් මම ඒගොල්ලන් අහන්න ඕන ටිකට් එක කීයද දාන්න කියලා. ඔව්. එතකොට දැන් ඔය ඔන්න ඔය ඕවා ටිකට් කැමති නම් විතරයි අපි ගන්න ෂෝ එක. ඔව් එතකොට ටිකට් එක වා කියන්නේ කීයද දාන්න කියලා? නෑ ටිකට් එක 700ක් හෝ 800ක් කරන්න හොඳ ආටිස්ලා හතර දෙනෙක් දාන්න ඕන. ඊට වැඩි කරන්න බෑ. ඔව් නෑ ඒ 800 ඒ සීමාව තමයි දැනට තියෙන්නේ. ඔව්. මේ අවුරුද්දේ. හිතන්නකෝ ඕක දැන් ඔය කපල් ඉන්නෝනේ වාස්ති දිනේෂ් කයිසර් ජයශ්‍රී වාති සන්තුසන් ඒ වගේ කපල් වලින් එකක් දාන්න ඕන. ඊට පස්සේ ඔය හනා හරි කාංචනා හරි ශශිකා හරි ඒ වගේ අයගෙන් කෙනෙක්. එතකොට නාමල් උඩුගම හරි ඔය වේරලිය ඇදලා වගේ පරණ එක්කෙනෙක්. ඔය දැන් මෙහෙම දැම්ම නාමල් උඩුගමයි ශශිකයි චාම රණවක ඒ වගේ චන්ද්‍රන ලීනාරච්චි ඒ වගේ හතර දෙනෙක්. නෑ එහෙම බෑ. එතකොට නෑනේ යූත් එක නෑනේ උතර. ඔව්. දැන් අපි ඔයා දැන් ඔය කතා කරන්නේ ඔයාගේ දැනුමේ සීමාවනේ. ඔව්. අපි ෂෝ එකට සෙනග ගෙන්න ගත්තේ දැන් ඔය එක වෙනස් කරලා. ඔව්. දැන් ඉස්සරහා සෙනග 2500 3000ක් නේ උපරිම. ඔව්. ඒක අපි සෙනග ගෙන්න ගත්තේ කොහොමද දන්නවද? අපි සෙනග 5000ක් දැන් ඊරෝ එකේ 7000ක්. ඒ වගේ එච්චර සෙනගක් අපි ගෙන්න ගත්තේ අපි ඔකේ ඔය සංයුතිය වෙනස් කරා. කියන්නේ අපි අපේ එළිය වහනට හරියන ආටිස්ලා දෙන්නයි අපි ගන්නෙ. අනිත් දෙන්නම අපි ගන්නවා යූත් එකෙන්. ඔය අලුත් ඔය දැන් ජීවිතේ මියුසිකල් ෂෝ එකට එන්නේ නැති සෙනගක් ගෙන්න ගන්න පුළුවන් අය. ඔව්. ඒ දෙකේ තමයි ප්‍රතිශතය වැඩි වෙන්නේ. ඔව්. ඔව් දැන් අපි කතා කරපු ගමන් කතා කරන්නේ අපේ සීමාවේ ඉන්න ඔය ආටිස්ලා හතර දෙනෙක් මේ වගේ දාලා කොහොම හරි ෆ්ලෑෂ් බෑක් ඉන්නවනේ කියලා. ඒකට වඩා මේ කම්ප්ලීට් මේ ෂෝ එක හැම පැත්තෙම මිනිසුන්ට යන ෂෝ එකක් වෙන්න ඕන. ඔව්. ඔයා කියන්නේ හතර දෙනා කවුද හරියට නම් කරන්නේ? හතර දාන්න පුළුවන් අපි හිතමුකෝ දිනේෂ් කයිසර්. ඔව්. හරි. එතකොට හනා හරි කාංචනා හරි. එතකොට මේ දෙන්නම ඉන්නවා යූත් එකේ. කියන්නේ අපේ එලිමහරට මීට කලින් ආපු නැති දෙන්නේ. ඔව්. එතකොට ඒ නැති කියන්නේ ඔතන ෂෝ එකට මම කියන්නේ. ෂෝ දැන් අපේ ඉන්නවා. ඔව්. එතකොට අතනින් ගන්නවා ඔය පිස්සු ටික කැමති රාම රණවකට. ඔව්. එතකොට 2000 ඔය කට්ටිය ඒ කාලේදී හිටපු වැඩි හිටියෝ ටික කැමති එක්ක වේරලිය ඇදලා නැත්නම් නාමල්ට. ඔව්. අන්න ඒ වගේ හතරක් ආපුවම එතකොට ඔය කියන්නේ හැම මේ කැටගරි එකම කවර් වෙලා. ඒ කියන්නේ යුග ටික කවර් වෙලා. ඔව්. අලුත් කෙල්ල කොල්ල ටික කැමති දෙන්නෙක් විතර ඉන්නවා. මැද ඉන්නවා. අතීතේ ඉන්නවා. නිවේදක ප්‍රශ්නයක් නැහැ නේ කවුරු කරා? නෑ. එයත් මේ නම එක යන නිවේදක කෙනෙක් වෙනවා. ඔය දැන් අර බලංගොඩ එළවුන් ඉන්නවා මේ සුරංග දේවපිය. ඔව් නෑ අපි යන්න ඕනේ මොක්ෂ තිසංක ජගත් කවුද මෙයා ජනප්‍රිය ජයනාත්. ඔව්. ඔය හතර දෙනා එක්කෙනෙක්. සුමිත් එහෙම? කරුණාරත්නද? ඔව් කරුණාරත්න. හොඳයි. සුමිත් තවුලක් නෑ. දැන් ඔය බජට් එක ඔය ගන්න අඩුම ඒ ගන්නද? ඔව්. ඒකයි බජට් එක නේ. ඔව් ඕකේ. ඔව් නෑ ඔය හදලා බලන්නකෝ අපි. වැඩි කරනවා කතා කරන්නේ නැත්නම් අවුලක් නෑ. ඔව් ඔව්. එතකොට හරි. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ දැන්. ඔව් ඕකේ වෙනවා නම් ලක්ෂ 3ක් ඇඩ්වාන්ස් කරන්න ඕනේ. ෂෝ එකට දවස් දෙකකට කලින් ෆුල් පේමන්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් කරලා අපි එකඟතාවයකට එනවා. මේ අය ඕකේ මේක තව එකඟයි මේ ආටිස්ලායි මෙන්න නවුස මෙන්න ඩාන්සින් ටීම් එක මෙන්න මේ විදිහ අපේ ස්ටේජ් කවරින් මේ ටික මෙහෙමයි යන්නේ කියලා අපි එකඟතාවයට ආවෙන් පස්සේ බුකින් එක කන්ෆර්ම් වෙනවා. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ මම කියපු දේවල් ටික. හරි එහෙනම් thank you. හරි හරි හරි.